ආයිබෝන් යාළුවනේ ඉතින් කොහොමද මම ඔන්න ඉතින් අදත් වීඩියෝ එකක් ගේන්න ආවේ මොකද පොඩි වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා දැන් මම කොළඹ ඉන්නේ කොළඹ වැල්ලවත්ත කිට්ටු ඉන්නේ මම ඔයාලට පෙන්නන්නම් මම රිසර්වේෂන් අයර් එකක් අරන් තියෙනවා රිසර්වේෂන් අයර් ගන්න කොහොමද කියන එක පොඩ්ඩක් පෙන්නන්නම් බලන්න රිසර්වේෂන් අයරයක් කරන් තියන්නේ 2000 ගානයි ගන්න තියෙන්නේ නුගේ ගොඩ විජේරාම හරියෙන් 5 වෙද්දි ඔන්ලයින් එන්න ඕනේ 5:30ට වෙද්දි අපි යන්න ඕනේ මේක පෙන්නලා තියෙනවා කොච්චර වෙලාවක් මේ අපිට යනවද කියලා යන්න මේ තියෙන රික්වෙස්ට් කරපෙන්නාගේ අපි ඇත්තරම් මේකේ රිසර්වේෂන් හයර් ඇත්තරම් මාර වටිනවා. ඔන්න බලන්න මට දැන් ඊළඟට වැටලා තියෙන රිසර්වේෂන් හයර් එක මම ඔයාලට පෙන්නන්නම්. මට ඊට පස්සේ වැටලා තියෙන රිසර්වේෂන් හයර් එක හෙට දැන් වැටුනේ. මෙන්න බලන්න අනිත් රිසර්වේෂන් හයර් එක. ප්‍රීමියම් ඉන්ටර්සිටි හයර් එකක් 24872යි තියෙන්නේ කොහෙටද හිරිකැටියට. කොළඹ ඉඳන් හිරිකැටියට හෙට 3:40ට තියෙන්නේ. ඔන්න මට එනවා හයර් එකක් මම මේක ගන්න මොකද මට මේක පැපිලියානට යන්න තියෙන්නේ. පැපිලියානට ගියාට පස්සේ ටයිම් එක සෙට් වෙනවා. හරි මම දැන් ආයි වීඩියෝ එකක් ගෙන්නම් රිසර්වේෂන් හයර් එකත් කරලා. ඔන්න දැන් මම ඉන්නේ නුගේගොඩ. මම දැන් ඕෆ් කරලා තියෙන්නේ Uber app එක. මෙන්න ගාන 19627ක් වෙලා තියෙන්නේ. ඇත්තරම් පැය 4ක්වත් වැඩ කරේ නෑ. රුපියල් 10000කට කිට්ටු වෙන්නේ වුණා. නිකම් බලමු දැන් අපි ඔන් කළා. වැඩ වැටෙන විදිය බලන්න. 1297යි මෙන්න බලන්න වැඩ වැටෙන විදිය. ඔය තියෙන්නේ රිසර්වේෂන් හයර් එකක් කිලෝමීටර් 37යි සිප් ප්‍රයොරිටි 3 ඉස්සෙල්ලා එයාපෝට් හයරුත් වැදුනා. ඒ කියන්නේ රතු වෙලා තියෙන්නේ දැන් මේ පැත්ත. සිප් එක වැටෙනවා. මට දැන් ඇති වගේ. ඔය කිලෝමීටර් 7.9 3.7ක් යන්න ඕනේ ට්‍රිප් එකකුත් දානවා සිප් ප්‍රයොරිටි එකෙන්. මේකත් මේවා ඩිරෙක්ට් හයර් ඉතින් ගන්න බෑ කරන්න දෙයක් නෑ. ඉමු බලාගෙන දැන් මේ මම පික්මි ඔන් කරලා නෑ. සිප් එකටත් වැටුණා මේ 972යි. මොකද කරන්නේ 7:48 මේ 4495යි මේ. ඒක තියෙන්නේ කොහෙද? ඇපාර්ට්මන්ට් එකක් සන්තෝ නිගම්බෝලට යන. කිලෝමීටර් 52ක් යන්න තියෙනවා. 2500යි. කොහොමද වැටෙන වැඩ ටික නරක ඩිරෙක්ට් හයර් එකක් විදිහට එනවා 4000. මේවා යන්න බෑ. ඉතින් පැය විනාඩි 45ක් විතර යනවා කිලෝමීටර් 52ක් යන්න ඕනේ. අද තියෙනවා කියන්නේ වැඩ. ඒ කියන්නේ දැන් අද සිකුරාදා දවසක් ඉඳලා ඔක්කොම ඒවා එළියට ගිහිල්ලා තියෙන්නේ වාහන ටික. ඉතින් ඔය ළඟ හයර් ටිකක් කරගෙන ඉන්න එක හොඳයි. මොකද මට දැන් දුර ගිහිල්ලා තේරුමක් නැහැ. හෙට හවස වැඩේ තියෙනවා. ඒක වැඩේ කැන්සල් නොකරොත් ඒක කරගන්න ඕනේ. මෙන්න බලන්න වෙන ප්‍රීමියර් රිසර්වේෂන් එකක් ඒ කිලෝමීටර් 7.8කින් තියෙන්නේ. ඕක ගන්න යන්න බෑනේ. ඉතින් 7.8ක් කියන්නේ විනාඩි 30ක් යනවා ගන්න. මේවා කරන්න කට්ටිය නැහැ දැන් මෙතන. ඒකයි මට වැටෙන්නේ. මම බිස්නස් කම්ෆර්ට් එක විදියට දානවා කට්ටිය.
මොකද මේ දැන් මං එකක් ඩ්‍රොප් කරා යාලා විනාඩි 45ක් විතර ඉඳලා තිබ්බා මේ ඔන්න ඕකයි තත්ත්වය ඉතින් Uber එකේ මේ වෙද්දි ඔන්න මම මේ කිලෝමීටර් ඔක්කොම බැලුවොත් යන්න දිනේ 2.7යි ඔක්කොම ඉතින් 4,1053ක් තියෙනවා මේකෙත් එහෙමයි සීප් ප්‍රයොරිටි සීප් මම දැන් පිළියන්දල පැත්තට එකක් කරලා නවත්තනවා එහෙම තමයි හිතන් ඉන්නේ නැත්තම් කොළඹ පැත්තට එකක් ඇදලා එන්න ඕනේ ඉතින් මේක පාඩුයි සමහරක් ඒවා ඔන්න ඕකයි තත්ත්වෙ මම පෙන්නන්න ගත්තේ රිසර්වේෂන් හයර් වාට එවලේ ඔයාලට ඉතින් ඔන්න බලන්න මෙන්න මේක කොහෙලද අවිස්සාවේල්ලට දින 5128යි කිලෝමීටර් 49යි යන්න තියෙන්නේ නෝමල් පාරම සිප් එකක් මෙන්න ප්‍රීමියර් එකක් තියෙනවා ඒකත් නෑ ආයි ප්‍රීමියර් එක කොහොම මම කට් කරනවා ඉතින් කරන්න දෙයක් නැහැ මාව බ්ලොක් ඇප් එකේ මාව දැන් ඔෆ්ලයින් දාන්නෙත් නැහැ නැත්තම් මෙහෙම එකක් දෙයක් කරපු ගමන් ඔෆ්ලයින් දාන වෙන වෙලාවට මේ වෙලාවේ ඔෆ්ලයින් දාන්න බෑ මොකද කට්ටිය නැහැනේ එයාලා ඔෆ්ලයින් දාන්නේ නැහැ වෙන වෙලාවට නම් ඔහොම දෙකක් තුනක් මෙහා කරපු ගමන් ඔෆ්ලයින් දාන අන්න ඒක නම් 1200ක් තියෙනවා කිලෝමීටර ඔක්කොම ගත්තාට හැබැයි ස්ටොප් දෙකක් තියෙනවා ඕනේ ඒකත් බෑ අන්න ආයි වදිනවරක 5278 ඒක කිලෝමීටර් 49 ඔන්න 1100 කයි 1442යි අද මොකද්ද මේ වෙලා තින්නේ Uber app එකට ඔන්න 2100 8ක් තියෙනවා ඒත් කිලෝමීටර් 23ක් ඒක හරියන්නේ දැන් ටිකක් අඩු වුණා තියෙන මේ වාහන ටිකක් අරගෙන තියෙන්නේ මේ පැත්තේ මේ තියෙන වේත් වැඩ තියෙනවා 1900 මේක නම් තියෙන්නේ සිත මුල්ල හැබැයි ඒක නම් තියෙන්නේ අපේ බෝඩිම පැත්තට කියා බලමු එහෙනම් ඉන්න අන්තිමටම වීඩියෝ එකෙන් හම්බෙන්නම් ඉන්න ඔන්න එනවා අරක යාළුවනේ මම බෝඩි මට යනවා දැන් මොකද මම ගත්තේ නැහැ වැඩ ගොඩක් ආවා ගත්තේ නැහැ පොඩ්ඩක් මහන්සි අද හෙට රිසර්වේෂන් අයර් ටිකක් තියෙනවා ඒකින්ද ඒ ටිකත් කරන්නත් ඕනේ ඉතින් ඒකින්ද ෆෝන් එකේ බැටරිත් ලෝ වෙලා තින්නේ මේ වීඩියෝ එකත් කරගන්න බැරි වෙන හින්දා එන්ඩ් කරගන්න බැරි වෙන හින්දා මම මේ ආවා අද දවසේ 20ක් වගේ තමයි හොයලා තියෙන්නේ ඉතින් හරි එහෙනම් යාළුවනේ ආයි දවසක වීඩියෝ එකකින් හම්බෙමු